වරාය නගර ඉදිකිරීමට කිසිසේත් ඉඩ නොතන බව තංකල්ලේදී පැවති ජනහමුවකදී ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා පැවසුවා. ලංකාවේ පළවෙනි වතාවට කොළඹ ගෝල් පේස් පිට්ටනිය ඉදිරිපිට අක්කර 575 සුවල් ප්‍රමාණයක් මේ කල්පනා කළා. අක්කර 575 චීනට ගොඩ කරලා චීන දූපතක් හදන්න දුන්නා. අක්කර 575 අපේ රටේ කුඹුරක් ගොඩ කරන්න නීතියක් තියෙනවා. අපේ රටේ මඩ වගුරක් ගොඩ කරන්න නීතියක් තිබෙනවා. අපේ රටේ මුහුද ගොඩ කරන්න නීතියක් නැහැ. පළමුවෙන්ම අපේ රටේ මුහුද ගොඩ කරනවා නම් නීතියක් හදාගන්න ඕනේ. පරිසර වාර්තාවක් හදුවේ. අක්කර 575 ගොඩට එන්න අඩුමතරමේ පතුල අක්කර 1000ක්වත් තියෙන්න ඕන. පතුල අක්කර 1000ක් පිරෙවුවොත් තමයි 575 ගොඩ වෙන්නේ මුහුදේ. ගල් විතරක් මට ඉංජිනේරු මහත්තයෙක් කිව්වා. ගල් විතරක් ඕන කියුබ් කෝටි 12. ගල් කියුබ් කෝටි 12. කෝටි දෙකයි හොයාගෙන තියෙන්නේ. ගල් කඩන්නේ කොහෙන්ද කියලා බලලා නැහැ. පෙරේදා කැබිනට් මණ්ඩලයේ තීරණයක් ගත්ත කලකිව රාජ්‍ය සේනාරත්න මේ ව්‍යාපෘත ඉස්සරහට එහෙමම කරගෙන යන්න. ඕකට නෙවෙයි රාජපක්ෂ පරාද කරන්නේ. ඕකට නෙවෙයි රනිල්ලට මෛත්‍රී මහත්තයලට බලය දුන්නේ. මහා මුහුද ගොඩ කිරීම නතර කළ යුතුයි. නතර කිරීම සඳහා අවශ්‍ය බලපෑම ඉදිරියට ගෙන යාම ජනතා විමුක්ති පෙරමුණ සිදු කරනවා.